Hello guys, මේ තියෙන්නේ Google Pixel 5 ෆෝන් එක. මේ ෆෝන් එකත් කස්ටමර් එකකින් මුකුත්ම වෙන්නේ නැතුව ඩෙඩ් වෙච්ච ෆෝන් එකක්. ඩෙඩ් උනේයි කියලා බලන්න අපි මුලින්ම මේ ෆෝන් එක ගලව ගන්න ඕනේ. මුලින්ම අපි මේකේ ඩිස්ප්ලේ එක ගලව ගන්න ඕනේ. ඒකේ ඩිස්ප්ලේ එක ගලවුවා විතරයි තවත් Pixel 6 එකක් ආව බැටරි එක දාගන්න. මේ ෆෝන් එකේ බැටරි එක ඉදිමිලා තියෙන්නේ. Pixel ෆෝන් වල දැන් බැටරි එන්නෙම ඉදිමිනවා වැඩි. අවුලක් නැහැනේ. ඔයා එන්න අපි ළඟ තියෙනවා බැටරි. මේ තියෙන්නේ guys Pixel 5 එකේ මදර්බෝඩ් එක. එක අතකින් Pixel 5 එකේ ඇනටික් ගලව ගන්නවත් එක්කම අනිත් අතින් Pixel 6 එකේ ඩිස්ප්ලේ එක ගලව ගත්තා. තවතක් තියෙනවා. ඒකෙන් තමයි මම කෝල් ආන්සර් කරන්නේ. ඒ වගේම මට තවතක් තියෙනවා. ඒකෙන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් guys මේ තියෙන්නේ Pixel 6 එකේ ඉදිමෙච්ච බැටරිය. එතකොට මේ තියෙන්නේ Pixel 6 එකේම කැලටි කලවගත්ත අලුත් බැටරිය. එතකොට මේ පැත්තට බලන් ඉන්නේ Pixel 5 එකේ මදර්බෝඩ් එක. Pixel 5 එකේ රිපෙයාර් එක ටිකක් කොම්ප්ලිකේටඩ් නිසා මම මුලින්ම Pixel 6 එකේ වැඩ ඉවර කරගන්නවා. මොකද මේ ෆෝන් එක ගෙනාපු අය එහා පැත්තටලා CCTV කැම් එක දාගෙන ඉන්නේ. අන්තිමට guys මේකේ තියෙන ෆ්‍රේම් එකේ glue ඔක්කොම ටික අපි අයින් කරලා ඉවරලා අලුතෙන් glue දාලා මේකේ ඩිස්ප්ලේ කලව ගන්නවා. water seal ටික තාම එන ගමන් තියෙන්නේ. ඒ නිසා දැනට glue දාලා අලව ගන්න. දැන් ඔයාලට පේනවා guys මේකේ අර පිම්බිච්ච ලුක් එක නැහැ. කෙලින්ම ඇබෝෂන්. ඔයාලත් මේ වගේ බැටරි එක සම්පූර්ණයෙන්ම ඉදිමිනකන් ඉන්න එපා. ටක් ගාලා බැටරි එක මාරු කරගන්න. මොකද බැටරි එක මේ විදිහට ගොඩක් ඉදිමුණාට පස්සේ ඇනෙන්න ගිහිල්ලා ඩිස්ප්ලේ එකේ. ඩිස්ප්ලේ එකට ගොඩක්ම තද වුණොත් කලර් පැච් එකක් පවා එන්න පුළුවන්. ඊළඟට guys මම ගන්නවා Pixel 5 එක. ෆ්‍රෙෂ් බෝඩ් එකක් ඇවිල්ලත් ලෙඩ දෙකක් තිබ්බ පළවෙනි Pixel 5 මදර්බෝඩ් එක තමයි මේක. මුලින්ම මම කිරිගම් ටිකක් දාලා ඉවරලා මේකේ CPU එක අලව ගන්නවා. ඔයාලගේ CPU එකත් කිරිගම් දාලා අලව ගන්න ඕන නම් මම ළඟට අරගෙන එන්න. ගම් දාන එක ලේසි කියලා හිතන්න එපා. මොකද ගම් එක දැම්මට වඩා අපි මේක ගානට තැනට තියා ගන්න ඕන. ඉතින් guys මේකේ CPU එකත් අපි අලවගෙන ඉවරයි. ඊළඟට තමයි මට මේකේ දෙවෙනි ප්‍රශ්නේ ආවේ. ෆෝන් එක ඔන් වෙනවා. හැබැයි ඩිස්ප්ලේ එක පෙන්වන්නේ නැහැ. මේ සීන් එකට නම් මාත් පොඩ්ඩක් හොර වෙලා හිටියේ. හැබැයි වටෙන් ගොඩෙන් හොයලා බලද්දි මට හොයාගන්න හම්බුණා මේකේ ඩිස්ප්ලේ එකට සප්ලයි එක දෙන power IC එකේ ලයින් එකක් ඩිස්කනෙක්ට් කියලා. ඊට පස්සේ guys මට මේකේ main power IC එකත් ගලවන්න වුණා. ගලවලා බලද්දි මේකේ එක ලයින් එකක් බර්න් වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා මට මේකට අලුතෙන්ම power IC එකක් දාන්න වුණා. මේක මට හම්බෙච්ච රෙයා කේස් එකක්. CPU එක ගහලා වැඩේ හරියන්නේ නැහැ කියලා අත්තරලා දැම්මම මට මේ දේ ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. කොහොම හරි guys මම මේ ෆෝන් එක හදලා ඉවරයි. ඔයත් මේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් subscribe පාරක් දාගෙන යන්න.